මහවැල් මහවැල් මහවැලි ආයිබෝවන් මහවැලි දරුවෝ නාලිකාවේ 104 වන පියසටහන කොහොම පටන්ගෙන මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බෑ. අපි ආදරය කරපු අපිව ජීවත් කරපු මහා වාලුකා නදිය දෙගොඩ තලාගෙන ගිහිල්ලා අපේ සහෘද ජීවිත අතරමං කළා. සමහර විට මහා වාලුකා නදියටත් හිතාගන්න බැරි වෙන්නේ නැති මේ තරම් මහා ජල කඳක් කොහොමද එකතු වුනේ කියලා. මහවැලි ගඟ දෙපස ජීවත් වෙන අපේ හිතවතුන්ට ඔවුන්ගේ දේපල අහිමි වෙන්නට ඇති. අවුරුදු ගණනාවක් තිස්සේ දුක් විඳලා ජීවිතේ ගොඩනගා ගන්නකොට ඒ සියල්ල මහා ජල පහරට එකතු කරගෙන ඇදගෙන මහ මුහුද දිහාට යන්න ඇති. මේක තමයි ලෝක ධර්මතාවය. හැමතිස්සෙම බුදු වදනේ කියන්නේ අපිට සෝබා දහමට ආදරය කරන්න කියලා. අනිකුන්ගේ ජීවිතවලට ආදරය කරන්න. සතා සීපා වගේ ජීවිතවලට ආදරය කරන්න. කොටින්ම කියනවා නම් මේ ගහට කොළට මේ මහ පොළොවට ඉරට හඳට සතා සීපාවට නිරන්තරයෙන් ආදරය කරන්න. එතකොට අපේ ජීවිතවලට හානියක් කරදරයක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. කොතනින් හරි අපේ අතින් අතපසුවීමක් වෙන්න ඇති. අපේ අතින් වැරැද්දක් වෙන්න ඇති. සංසාරේ කවදා හරි දවසක ඒවට සෝබා දහමත් එක්ක උරණ වෙන්න, සෝබා දහමත් එක්ක වාද කරන්න අපිට හැටියක් නැහැ. අපි උපයා සපයාගත් දේ අපිට හිමි වෙන්න ඇති. අපි ජීවිත හරි බේරුණානේ කියලා හිත සනසා ගන්න පුළුවන්. ජීවිත හැර ගිය අයට කවදාවත් සසරේ මේ වගේ දුකකට, මේ වගේ කරදරයකට, මේ වගේ විපතකට පත් වෙන්න සිදු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. වැස්සත් එක්ක සුළඟ, ගස් කඩා වැටීම්, විදුලිය විසන්දි වීම, ගම් වතුර නාය යාම් මේ හැම දෙයක්ම එකවර වූ සිදුවීම්. මොනවද වෙන්නේ, මොනවද කරන්නේ කියලා හිතා ගන්න බැරි අවස්ථාවක්. කතා කරලා පාත් එක්ක. ඒකල ග්‍රාමසේවක මිස් උදව් කරනවද? අදත් මට මන්න එනවද බලන්න? ඔව් මේ අදත් කොහොම මගේ පුරවල මේ ගිහින් දෙන්න කියලා කිව්වා. අර ගෙවල් පිරිසිදු කරන්න. 25000. ඔව්. ඒකට දෙනවා කියලා මේ කොහොම මගේ පුරවල දුන්නා. ඒතර කන බොන જાති හිම ගෙනත් දෙනවද? කොහොම ගෙනත් දෙනවා. අද උදේ සේවල් තිබුණා බලවන්න. ඔව්. ඒක සීනි සබන් හැම එකක්ම. ඒ අඩුපාඩුවක් නැහැ. ඔව්. රෙදි පවා ඊයේ වෙනකන් රෙදි පවා දුන්නා. කට්ටිය පොඩි ළමයින්ට තරුණ ගෑනු ළමයින්ට අවුරුදු 25 ළමයින්ට ගෑනු ළමයින්ට ඇඳුම් ඔක්කොම ගෙනත් දෙනවා. අඩුපාඩුවක් ඒ වගේ නැහැ. පෙරේදා ගවුම් 7ක් පොඩ වෙලාල් තිබුණා. අල්මාරියක රෙදි විතරයි ගන්න පුළුවන්. අල්මාරිය වලට වතුර ගියා. සිහියක් පතක් නැහැ ඉතින් ඒ වෙලාවට. කීයට විතර දුන්නේ? දවල් 11ට විතර ගිහින් ආහාරේ බලන්න හිටිය අර ගලක් ළඟට ඇවිල්ලා තිබුණා ගම් වතුර. අදාහ ගන්න බැරුව ගියා. මේ හරියට වතුර එනකොට තමයි අපි ගියේ ගෙදරින් ඔන්න. ලොරියට බඩු පාටවල යන්න කියලා මෙතන නවත්තලා මෙහෙට එන්නේ නැති කියලා මේ හරියට ගලාගෙන ආව වතුර. මේ නංගිලා තාම සූදානම් නැහැ බඩු අස් කරගන්න. අපි ආවට පස්සේ තමයි ඉක්මනට ෆ්‍රිජ් එක උඩ දැම්ම ඒ වැඩක් නැහැ වැටුණා බිමට. එහෙමද? පඩිපෙලේ මේ අපි උඩ හිටියේ නෑ. මේකේ උඩ තට්ටුවේ හිටියද? ඔව් 27. මේ රෑ හිටියා බල ටෝච් ගහ බලනවා අනේ දෙයියනේ පිරිත් කිය අපි උඩ වෙලා හිටියා. මේ පැත්තට ටෝච් ගහ බැලුවා. අර මීටර් පෙට්ටියට උඩින් ගියා මේ ජලකඳ. කොහෙද? අර මීටර් පෙට්ටියට උඩින් ගියා ජල අල්මාරි වල මඩ ගොඩව. දැන් රජෙන් ආධාරෙම හම්බුණාද? ඒ ජීපීඑස් එකෙන් එහෙම ඔය අරක මේක සලාක එහෙම දුන්නා. දෙග්ගෙට වතුර ගහලා. අර කුසියෙන් ඔක්කොම ඉවරයි. ඔක්කොම බඩු මොනවත් නෑ මේ. මුදුන් වාර විතරයි පේන්න තිබුණේ. අර තියෙන මිස් වතුර පාර අර බිත්තිය අම්මා. ලයිට් ආවතයි ලයිට් දාන්න බෑ. ශාලේ සුද්ධ කරලා හිටියේ මේ කියන්නේ ප්‍රජාශාලාවක හිටියද නැත්නම් කාගේ හරි ගෙදරකද? කාගේ හරි ප්‍රජාශාලාවේ කවුරුවත් නෑ. ඒ පාර ආපස්සට ආවා. ඒ අදින් වෙන ගෙදරකට ගියා. ඒ ගිහින් ඒතර හිටියේ. ඇතර කන්න බොන්න එහෙම කන්න බොන්න එහෙන් දුන්නා. ආය කෑම ගමේ කට්ටිය ගෙනත් දුන්නා. ගෙනත් දුන්නද? ඊයේ පෙරේදා වෙනකන් කෑම ගෙනත් දුන්නා. ඊට පස්සේ ගම් වල කට්ටිය. ඔව්. ඊට පස්සේ අපිට හම්බුණා මේ වියල සලාක. ඔව්. එළිය ලිපක් හදාගෙන ඒකේ උයන මේ දමුත් ලිපපත්තු කරලා. දැන් ගේ අස් කරගත්තද? මේ ශාලේ විතර අස් කෙරුවේ. එහා පැත්ත නෑ. කුස්සියට එහෙම යන්න බෑ. දැන් උයා බියාගෙන කණ්ඩ මේ වලන් එහෙම ඔක්කොම ගියානේ මිස්. ඊට පස්සේ ආහාරෙ මේ රැකිල තිබ්බ වලන් දෙක තුනක් හොයාගෙන ඉවර ඔයන. එහෙමද? ඔව්. ඒ රත පහක් තේනේ.
දැන් ගේ තිබ්බ මොනවද නැතිවිලා තියෙන්නේ? කණ්ඩ හාල්ලාරම තිබ්බද ගේ? ඔක්කොම අර ගල උඩ දාලා තියෙනවා. හාල් එහෙම ඔක්කොම හාල් කිලෝ 15. වී කොට්ට උඩ 10ක් තිබෙන 3යි තිබේ. ඒවත් පැලවිලා. එහෙමද? අනිත් ඒවා ගහගෙන ගිහිල්ලාද? ඒක ගසගා. පස්සේ මේවා මේක එහෙම මොනවත් මේ තිබ්බේ නෑ. දැන් එළියට ඊට පස්සේ. ආයිගෙන ඉව තිබ්බ බඩු ගිහිල්ලා. ඔව්. මිස්යා කුස්සිය පෙන්නන්න කුස්සිය පැත්තේ තියෙන දේ බලන්න. බලමු කුස්සිය ගිහිල්ලා. දේසල් ටිකක් දාලා ඔක්කොම කඩාවැටි. හිතා ගන්න බැරි වුණා මේ මොහොතේ රැල්ල එනකොට වගේ අර අතනින් පේනවා මෙහෙම තල්ලු වෙවි එනවා. අපි චූර් මහත්තයා කිව්වා ඊට පස්සේ අම්මා එන විදිය නම් හරිනේ අම්මලා කොහෙට හරි යන්න කියලා. ඒ යනකොට අර උඩ කඩේකට ගියා. කඩේකට ගිහින් අපේ මිනිස්සු බයික් එකේ දාන ගියා මේ ඉස්සර ගෙදර කට්ටිය. දාගෙන ගිහින් ඉවරලා ඒ මිනිස්සු ප්‍රජාශාලාවට යන්න ගිහින්. ඒක පිරිමි ළමයෙක් හිටියා රසික කියලා. රසික කිව්ව නැන්දා කොහෙවත් යන්න එපා යන් අපේ ගෙදර ගියා. ඒ පාර ඒත් යන්න බෑ මිස් එක විදිහට වහිනවා. තුන් පොලක මං වැටුණා. අද ආඩිය තියන්න බෑ මේ කකුලෙන් ඉදි මෙන්න වැටිලා. ඔව් වැටිලා. මේ පොඩි ළමයි දෙන්නම උත්තටම තෙමිලා එන්නේ ගියේ. ඒ ගෙදරට ගියාට පස්සේ උයලා. එතකොට ඇඳුම් කැඳුම්වත් මොකුත් අරන් ගියේ නෑ. නෑ. මොකවත් නෑ නිකම්ම ගියේ. නිකම්ම ගියේ. මොකුත් හොය ඉන්න වෙලාවක් නෑ නේ. හොය ඉන්න වෙලාවක් නෑ. අපි පුතාට ඇට යන්න ගිහින් අර උඩුහා පැත්තේ දානකොට මේ පැත්තෙන් එක ගහයි මෙන් එක ගහයි. කොල්ලෙක් ඉඳගෙන ඔළුවේ අත තියාගත්තලු බුදු අම්මෝ කියලා. ඒ කොහම හරි උන් පැනන. කරදරයක් උනේ නෑ. නෑ කරදරයක් වෙලා නෑ. ඒ ගස් කඩා වැටෙන වෙලාවට ඒ මේ ගඟ ළඟයිද ගඟද මේවා උනේ? ඔව්. මණ්ඩකලුවේ පැත්ත උතුරනකොට මෙහෙට තල්ලු මහවැලි ගඟේ වතුර ගිල්ම දෙනවා නේද? ඔය ඉතිසලා ආවා ඔච්චරම නෑ. දැන් මේ සැරේ තමයි අපි හිතුවේ නෑ මේ මොකවත් යන්නේ නැත්තේ මගක් ඇවදින් යනවනේ වතුර. ආපස්සට. ඒකෙන්ද මේ කිසි දෙයක් ආගේ පැත්තට ගහයි කියලා හිතුවේ නෑ. අපි හිතුවේ නෙමෙයි බිස්ති නිකන් බම්පෙල වගේ තියෙන මිස් අර පැත්තෙන් එහෙම. මේ තෙත වෙලා නේද? මේ කාමරයක් තියෙන ඒක සම්පූර්ණ කරා බහැලා. ඒ ඇවිදින් කිව්වා නන්දා මේ ඇතු පැත්තට යන්නවත් එපා කිව්වා. පුළුවන් තරම් පොඩි දෙන්නත් පරිසම් කරගෙන ඉන්න කිව්වා. ඊ උදේ මේ අපි දුවලා ඇවිත් හිටියා. ඇවිත් ඉන්න වෙලාවට මේ නිදා ගන්නටත් නෑ ඇඳන් දෙකයි තියෙන්නේ. කට්ටියක් ඇඳේ හිටියා. අර මනුස්සයා ලෙඩනේ. ඒ මනුස්සයා ඇඳක හිටියා. පස්සේ පොඩි කට්ටියගේ අම්මා මේ පැදුරක් දාගෙන හිටියා. එයාගේ ලොකු ළමයා ළඟ තියාගෙන හිටියා. ළඟ තියාගෙන ඉන්නකොට මං කිව්වා දැන් රජෙන් හම්බුණා නෙට් එක කවුරු හරි දුන්නා නෙට් එක. ඒ නෙට් එක දාගන්න සර්පු විශ්වාස නැහැ කියලා. ඔය පාර උදේ කෑ ගහලා කියනවා අත්තම්මා කියනවා. තෙල් කරවලික් පැදුරයට මේ රෙදි කෑල්ලත් එක්ක. ඔය ළමයා උදේ පාන්දර නැගිටිනවා. නැගිටලා අම්මාගේ ළඟ නට හිටියා. මෙයාට පෑගිලා. රෙදි කරවල කියන්නේ පස්සේ මේ හොඳ රත කාලා බලනකොට නේ හොඳින් ඉන්න. අද උපන්දිනේ අවුරුදු 5. එහෙමද? ඔව්. කේක් එකක් කෙනෙක් කපලා දුන්නා. මම ලොතරේ මණ්ඩේ ලොතරේ විකුණන කෙනෙක්. බඩ හන්දේ. ඒ යන්නත් නෑ මට. දැන් අතේ 7-5ක් නේ. ගේ හදා ගන්න එහෙම දෙනවා කිව්වා. ඔව් ඒක තමයි. ජනපතිතුමා දෙනවා කිව්වා. මේ ළමයි ආයේ තෙමිල දෙයියනේ කියලා හෙම්බිරිසාවක් කරන්නේ ඔච්චර තෙමිල ගියා. මං මේ ගියේ බත්තලයායේ කොළොම්යායේ අඩුවෙන්ම හානි සිද්ධ වෙච්ච ප්‍රදේශයකට. මම මේ ගෙදරට යනකොට මේ ගෙවල් දෙක තුනේම පුංචි දරුවෝ කීප දෙනෙක් හිටියා. අපි කට්ටිය කතා වෙලා ගියා මේගොල්ලන්ගේ ජීවිතවලට හානි සිද්ධ කරපු මහා වාලුකා නදිය අද කොහොමද කියලා බලන්න. ගමනට පුංචි දරු පැටව කීප දෙනෙක්ම එකතු වුණා. මේ අර එගොඩට වෙලා එගොඩ ගිහිල්ලා අර ගහේ මුල පැත්තෙන් ගිහිල්ලා අර ඉඩමට යන්න පුළුවන් නේද? මම නම් කියන්නේ මෙතන යන්න පුළුවන්. මං යන්න එපා මල්ලි යන්න පුළුවන්. ඕ එරුණද? ඔව්. පොඩ්ඩක් යනවා. මෙහෙන් ගිහිල්ලා කොහෙද යන්නද මෙහෙන්? මෙහෙන් ගිහිල්ලා උඩින් යන්න පුළුවන්. නෑ මං කියන්නේ අර ගම්මානෙට ගිහිල්ලා අපි චුට්ටක් ඒගොල්ලොත් එක කතා කරලා බලමු පල්ලෙහා පැත්තට ගෙන. ඒ ගමෙන් අපේ ගෙදරට යන්න නේද? පුළුවන්. බලලා මෙහෙන් යන්න. දැන් ආවනේ කොහොමද? දැන් ආයේ ඉති වාහනයකින්. දැන් ආපු පාරවල් මතකද?
ගඟ නිසල්මනේ ගලාගෙන බහින්නේ මගේ අතින් නම් කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ කියන්න වගේ. ආපහු එනකොටත් අපිට හරි පාරක් තිබුණේ නෑ. ගියා වගේම කුඹුරු මැද්දෙන් එහෙන් මෙහෙන් පැනලා අපි ඉක්මනින් ගෙදර ආවා. මාත් එක්ක ගඟ බලන්න යන්න එකතුනේ චේතනා, නිලක්ෂී, දිනෙත්, වොනල් ඒත් එකම සයාෂ්. කතාබහට එකතුනා රේණුකා, ඇග්නස් නෝනා, ඥානලතා, කැලුම් මధు ශංකර්. අපේ රටේ ජනතාව කරදරයටපත් වුණ හැම වෙලාවකම අනෙක් අයගේ උදව් උපකාර නොඅඩුව ලබා දුන්නා. මහවැලි සී කලාපයේ ගිරාන්ද්‍රකෝට්ටේ කොට්ටාසේ, දිවුල පැලැස්ස, රොටලවෙල, අලු යටවෙල, හෙබරව, ගින්නොරුව, විරාණකම CTC කියන ගම්මානවල හිතවතුන් මෙවර ගම් වතුරෙන් විපතටපත් වුණා. මේ ඔවුන්ට උපකාර කිරීමට ගිරාන්ද්‍රකෝට්ටේ ප්‍රදේශයේ හිතවතුන් පෙළ ගැහුණ අවස්ථාවන්. මේ රූපරාම මට ලබා දුන්නේ ගිරාන්ද්‍රකෝට්ටේ ජාතික පාසලේ විජිත කුමාර ගුරුතුමා. ඒ අය එහෙම උදව් කරනකොට මේ වගේ වැඩ කරන අය ඉන්නවා. හොඳ මේ කෑම් පාර්සල් ගන්නවලු හොඳ එළවලු තෝර ගන්නවලු අනිත් බත් පිසි කරනවලු. ඒ කියන්නේ මේ කුස්සිය වල පිටපැත්තේලු බත් පාර්සල්. ඒ කියන්නේ මේ අසරණ වෙච්ච කට්ටිය නෙමෙයිද? නෑ නිකම් මිනිස්සුලු කන්නේ. ඒ කියන්නේ අසරණ වෙන කට්ටියට නෙමෙයි අපේ කට්ටිය දැන් බෙදනකොට කෑම ಜಾති බෙදනකොට මේ හරි අය තෝරලා බෙදන්නේ නැතිකම. නැතිකම. ඊට පස්සේ තමයි ලොකු හාමුදුරන්ට ඒක ආරංචි වෙලා ලොකු හාමුදුරන්ට ගිහින් දෙන්න ඕනිලු ඒවා. ආධාර දෙන්න. බෙදන්න. ඔව් බෙදන්න. ඊට පස්සේ තමයි ලොකු හාමුදුර බෙදනවා. බෙදන්නේ. ඔව් ඒ කියන්නේ අසාධාරණකම් වෙනවනේ. ඔව්. අපේ මිනිස්සු බලන්නේ කොතනද මොනවද දෙන්නේ කින් අසාධාරණෙන් ගන්න. Tamanට ගන්න. හැමදේම තමන්ට. එන ගැහුණෙක් කමන්න. තමන්නේ. එහෙම හොඳ නෑ මේ වෙලා තියෙන දේවල් වල. ඔව්. සුවල්ප දෙයක්ද වෙලා තියෙන්නේ. මේ සුලි කුණාටුව වෙලාවේ මුලින්ම ගස් කඩා වැටිලා මුළු ප්‍රදේශයේම විදුලිය විසන්දි වුණා. ජලය නතර වුණා. ජලය දින දෙකකින් විතර ආපහු යථා තත්ත්වයටපත් වුණත් විදුලිය යථා තත්ත්වයටපත් කරන්න ලේසි වුණේ නෑ. ගම් වතුරෙන් හානි නොවුණු ප්‍රදේශවලට සති දෙකක විතර කාලයක් ගත වුණා විදුලිය ලබා දෙන්න. ඒ සඳහා විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය දිවාරා නොබලා වෙහෙසුණා. අවුව වැස්ස නොබලා වෙහෙසුණා. මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කළ ජල සම්පාදන මණ්ඩලයටත් ලංකා විදුලි බල මණ්ඩලයටත් ඒ කළ කැපකිරීමට බොහොම ස්තුතියි. අපට ඒ සියල්ල ලැබුණත් අද බොහෝ පිරිසක් මෙලොව හැර ගිහින් තමන්ට තමන්වත් නැහැ. අද ඔවුන්ට සිදුවුණු දේ හෙට අපිට විය හැකියි. අපේ හිතවල ඇතිවෙන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ආත්මාර්ථකාමී බව දුරු කරමු. සබාදහමට ආදරය කරමු. මිනිසුන්ට ආදරය කරමු. ආගම කුමක් වුවත් ආගමට අනුව යහපත් ජීවිතයක් ගත කරමු. සමුගන්නට ඉස්සර වෙලා මුහුණු පොතේ දුටුව මේ සටහන සිහිපත් කරන්න මං කැමතියි. මේ සබාදහම අප දෙස රවා බැලුවා පමණි. දඬුවම් ඊට වඩා අපව රිදවනවා ඇති. ඒ අදහස ඔබේ හිතේ රඳවමින් මහවැලි දරුවෝ සමුගන්නවා ඔබට යහපත් වූ හෙට දවසක් ප්‍රාර්ථනා කරමින්. මහවැලි දරුවොත් එක්ක මෙතෙක් කාලයක් රැඳී සිටි ඔබ අපි ඉන්නවා කියලා පුංචි කමෙන්ට් එකක් දාන්න. එහෙමනම් මම නවතිනවා. සුබ දවසක් ඔබට.